විධානගමගේ හෙවත් මීගස්සාරේ කච්චා සහ ඔහුගේ සය හැවිරිදි දිනය ඊයේ රාත්‍රියේ වෙඩිතබා ඝාතනය කෙරුණා. වෙඩිතීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ නව හැවිරිදි පුත්‍රයා ඇවිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මේ වෙඩිතීම සිදු කළ බවටයි මේ විට කණ්ඩායම් පහක් මගේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. අරුණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කච්චා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණේ දරු දෙදෙනා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී. ඊයේ රාත්‍රී 10ට පමණ මැදමුලනේ පිහිටි සිය බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසේ සිට ඕන බලුවඩක් කරන තැනට අපි මාරේ. ඔව් රාජපක්ෂ ඒක හරි. රාජපක්ෂලා කිව්වොත් අපි කියන ඕන දෙයකට අපි විදියට අපි මේ මිනිස්සුන්ට අවංකව අපි වැඩ රාජපක්ෂ වරුවෙන් බැල මෙහෙරකම් කරා. මම කරපු මට ලැජ්ජ වෙන්නේ අද වෙනතුරු මම මේ සාමාන්‍යයෙන් අර අපේ භාෂාවෙන් කියන ගෝණි නැතුව මම කඩේ කියන දේ ජමුදිත මහත්තයා මගේ අපේ ඇඟේ ගෑවිලාවත් නැහැ අපි දන්නෙත් නැහැ බය කියන දේ. බය නම් මම මෙහෙම ඇවිල්ලා කතා කරන්නේත් නැහැ. නමුත් මම දන්නවා මම මෙතනින් එළියට යනකොට මට ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඇත්තටම කලකිරීමක් තියෙන. මේ මිනිස්සු විතරමද ජීවත් වෙන්නේ. මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. අපි තමයි මිනිස්සු කැමතිද අපි මිනිස්සුන්ට බොරු කියලා අපි තමයි ඡන්ද අරන් දුන්නේ. අපි තමයි මිනිස්සු අපි ක්‍රියාකාරීව දේශපාලනය කරේ අපි මැදමුල්නේ. ඉතින් එතකොට මිනිස්සු අපට ඇවිල්ලා කියන්නේ රස්සාව නැහැ. අපට කන්න බොන්න විදියක් නැහැ. අපට ජීවත් වෙන්න විදියක් නැහැ. ඔය ප්‍රශ්න අපේ පොලිසිය සම්පූර්ණයෙන් උදව් කරන හැම පොලිසියම ඔය මතක වල සම්බන්ධ නැත්තම් කොහොමද මේක කරගෙන යන්නේ? මේ පොලිසියෙන් ඒ වැටලීම් කරන්නට යන්නේ ඉතින් පොලිසියම කතා කරලා කියන මෙන්න වැටලීමට එනවා මෙහෙමයි කියලා. එහෙනම් නැත්තම් මේ මිද්දේ තියෙනවා මිද්දේ වැලිපිටියේ මිද්දේනිය එතකොට අඹගස්සාර ඔය දාන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා මේක බිස්නස් කරන මිනිස්සු. කොහොමද අතට කොට ගන්න? මම දැනටත් හැංගිලා ඉන්නේ. මම දැනටත් හැංගිලා ඉන්නේ. රාජපක්ෂ බයයි. රාජපක්ෂවරු කියන දේ සාමාන්‍ය රාජපක්ෂවරු කියන මිනිස්සු හොඳට හිටියොත් හොඳයි. ඒ මිනිස්සු කියන දේ අහගෙන හිටියොත් ඒ මිනිස්සු කියන්නේ මොකද? ඒ කියන දේ හරිනේ කියලා අපි ඉන්නවා නම් අපිට ජීවිත කාලෙවත් එතන ඉන්න පුළුවන් ඉන්නවා. ඉතින් මොකද්ද කරන්නේ අපි දැන් මේ අපි විතරක් චමුදිත මේ කාලේ ඉඳලා ජීවත් වෙන්න ඕනේ. මට තියෙන ධනය මිනිස්සු දන්නවා. මට තියෙන ධනයට මට මගේ දරුවෝ තුන් දෙනාට කාලා බීලා හෝ විදේශ රටකට හෝ ගිහලා අපට කාලා බීලා ඉඳලා ඉන්න පුළුවන්. නමුත් චමුදිත මිනිස්සු මේ දෙන මිනිස්සුන්ගේ අඳෝනාවල් මේවා කවදා හරි මේ රාජපක්ෂවරුන්ට මේ පරිසම් ගිහලා එනවාට විපක්ෂ නායක ගරු විපක්ෂ නායක අජිත් ප්‍රකාශ මහත්තයා ගිහලා මුණ ගැහෙනවා. මුණ ගැහෙන්නෙත් මේ විපක්ෂ නායකනේ අපි දැන් අපේ තියෙන ගැටලු කියන්න එපා. අපි මං එතුමා ගිහලා හම්බ වෙන එතුමා ගිහලා හම්බෙච්ච දවසේ ඉඳන් තමයි චමුදිත මට මේ මිනිස්සු දිගට හරහට ගහන්න රටට සාපයක් දැන්න. රාජපක්ෂල කියන්නේ සාපයක් දැන්නට ඉස්සර නම් එහෙම නැහැ. මම චමුදිත මම දැන් 100ට ලක්ෂ වාරයක් මම ගණන් කරලා කියනවා රාජපක්ෂල කියන දේ දැන් රටට සාපයක්. දැන් රටට රාපයක් මේක මිනිස්සු අහිංසක මිනිස්සු ගැන තේරුම් ගන්න නැති කෙනෙක් මේ රටට කොහොමවම ගැලපෙන්නේ නැහැ.